Yakatun. ඈත අතීතයේ එක් සුන්දර ගැමි නිම්නයක ගුණපාල නමින් ඊටාම කරුණාවන්ත මිනිසෙක් ජීවත් වුණා. ඔහු දවසේ වැඩ ආරම්භ කළේ බොහෝම උනන්දුවෙන්. ඔහුගේ ප්‍රධාන රාජකාරිය වුණේ ගඟේ සිට වතුර රැගෙන ඒමයි. ගුණපාල මාමා හැමදාම උදේට මැටි කල දෙකක් කදක බැඳගෙන ගඟට යනවා. මේ කල දෙක ගුණපාල මාමගේ හොඳම යාළුවෝ වගේ. එක කලයක් අලුත් මාළුත් කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි අනිත් කලේ පැත්තකින් කුඩා ඉරිතැලීමක් තිබුණා. බලන්නකො මගේ දිහා මම කොයිතරම් ශක්තිමත්ද. මාම ගගෙන් පුරවන හැම වතුර බිඳුවක්ම මම ආරක්ෂා කරගෙන ගෙදරටම අරන් යනවා. මම තමයි මෙතන වටිනාම වස්තුව. ඔව්. ඔයා ඇත්තටම වාසනාවන්තයි. මම ගැන මටම හරිම කනගාටුයි. මාම මාවත් කර තියාගෙන එච්චර දුරක් මහන්සි වෙලා යද්දි මගේ පැලණු තැන නිසා මගින් වතුර පාර පුරාම හැලෙනවා. ගෙදරට යද්දී මගේ ළඟ ඉතිරි වෙන්නේ වතුර භාගයයි. ඇත්ත තමයි. ඔයාගෙන් මාමට වෙන්නේ ලොකු පාඩුවක්. ඔයා මාමගේ මහන්සිය අපතේ යවනවා. මාමේ මට එක දෙයක් අහන්න පුළුවන්ද? ඇයි පුතේ? මොකක්ද ඔය තරම් කල්පනා කරන්නේ? මාමේ මම අවුරුදු 2ක් තිස්සේ ඔයාට ලොකු අසාධාරණයක් කරනවා. මගේ මේ පැලණු තැන නිසා ඔයා ගේන වතුරෙන් භාගයක්ම හැලෙනවා. මම නිසා ඔයාගේ මහන්සිය අපතේ යනවා. ඇයි ඔයා මාව අයින් කරලා අලුත් කලයක් ගන්නේ නැත්තේ? පුතේ, ඔයා එහෙම හිතන්න එපා. අද අපි ආපහු ගෙදර යද්දී පාරේ ඔයා ඉන්න පැත්තේ තියෙන දේවල් ගැන හොඳට බලන්නකෝ. එතකොට ඔයාට තේරෙවි. පුතේ, ඔයා දැක්ක නේද? පාරේ අනිත් පැත්තේ මල් නැහැ. හැබැයි ඔයා ඉන්න පැත්තේ හරිම ලස්සන මල් පිපිලා. මම මුල ඉඳලම ඔයාගේ ඔය ඉරිටැලීම ගැන දැනගෙන හිටියා. ඒ කියන්නේ මාමේ? ඔව්, මම ඒ බව දැනගෙන ඔයා ඉන්න පැත්තේ පාරේ අයිනේ මල්ලට දැම්මා. මම වතුර දාන්නේ නැතුවම ඔයාගෙන් වැටෙන වතුරෙන් ඒ මල් පැලවුණා. මම අවුරුදු 2ක් තිස්සේ ඒ ලස්සන මල් නෙලලා බුදුන් වැන්දා. අපේ ගෙදර මේ තරම් ලස්සන වුණේ මම හැමදාම සතුටින් වතුර ඇද්දේ ඔයාගෙන් වැටෙන ඒ වතුර බිඳු නිසා පිපුණු මල් දැකලයි. ඔයාගේ ඔය අඩුපාඩුව නෙට්ටම් මේ කිසිම ලස්සනක් මෙතන නැහැ. බිඳුණු කලයට එදා තේරුණා Taman අදක්ෂයෙක් නෙවෙයි කියලා. මේ ලෝකයේ ඉපදුණු හැම කෙනෙක්ටම කුමන හෝ දක්ෂතාවක් තියෙනවා. අප සැමගේම අඩුපාඩු තිබිය හැකිය. නමුත් අපේ ඒ අඩුපාඩු පවා ජීවිතයට අලංකාරයක් හෝ අර්ථයක් එකතු කිරීමට යොදාගත හැකිය. ඔබ සතු දේ ගැන ආඩම්බර වන්න.